ආදරේ මං ආදරේ කතාවේ ගගන්ට නායක දෂ්ට කරනවා. ඊට පස්සේ ශනාය තමයි ගගන්ව බේරගන්නේ. මේ වෙලාවේදී ශනාය හොස්පිටල් එකේ ඉදී ශනායට සිහියනවා කියනවා මෑම් ඔයාට මේ වෙලාවේදී ගගන් සර්ව හම්බ වෙන්න බෑ. කියනවා මට මගේ මහත්තයාව හම්බ වෙන්න ඕනේ. මගේ ගගන්ව හම්බ වෙන්න ඕනේ කියලා. කියනවා මෑම් අපි කියන දේ අහන්න. අයිවා මේ වෙලාවේදී මොරන්ඩු වෙන අනේ ප්ලීස් මෑම් ප්ලීස් ඔයාට එච්චරම හොඳ නැහැ කියලා කියද්දී ආයෙමත් ශනායට කලන්තයක් කරලා නින්ද යනවා. මේ වෙලාවේදී සිමෝනිකා ගගන්ට පිහෙන් ආයින් යද්දී සිමෝනිකා හිතනවා නෑ මම මේ දේ කරොත් මමත් අහුවෙනවා. එතකොට ඔක්කොම විනාශ වෙනවා. පිහියෙන් ඇනලා නම් හරියන්නේ නෑ මේක කියලා සිමෝනිකා හිතනවා මෙයාව මරනවා නම් මම මැරුවා කියලා කාටවත් නොතේරෙන විදියට තමයි මරන්න ඕනේ. නැත්තම් අර ඉන්දු ආච්චි ආලියා ඒ කට්ටිය හොයාගනි මමයි මෙයාගේ මිනි මරුවා කියලා. ඒක නිසා කාටවත් හොයාගන්න බැරි විදියකට තමයි මරන්න ඕනේ. පිහියෙන් මරලා හරියන්නේ නෑ කියලා පිහිය ආයමත් දානවා පළතුරු වට්ටියට. සිමෝනිකා හිතන්නේ මම කොහොමද මෙයාව මරන්නේ? හරි මට අදහසක් ආවා. ඒ විදියට මෙයාව මැරුවොත් කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නෑ මෙයා මැරුණේ කොහොමද කියලා. හරි ගගන් යන්න ලෑස්ති වෙන්න කියලා මේ වෙලාවේදී කොට්ටයක් අරගන්නවා සිමෝනිකා. මේ වෙලාවේ සිමෝනිකා හරිම සතුටින් ඉන්නේ ගගන්ව මරන්න පුළුවන් වෙන එකට. මේ වෙලාවේදී කියනවා ගගන් ඔයාගේ අවසානය මේක තමයි. මතක තියාගන්න. ඔයාට මැරෙන්නම සිද්ධ වෙනවා කියලා මේ වෙලාවේදී කොට්ටේ අතේ තියාගෙන ගගන්වගේ මූණ තද කරනවා කොට්ටේ තියලා. මේ වෙලාවේදී ගගන්ට හුස්ම ගන්න බෑනේ. ගගන්ටත් නයා දෂ්ට කරලා ඉන්නේ. මේ වෙලාවේදී කොට්ටේ තියලා තද කරනවා සිමෝනිකා. ඔය වෙලාවේදී හෙදියු දෙන්න ශනායව හරි විදියට හදලා කියනවා මේ මට පොඩ්ඩක් ගගන්ව සර්ව හම්බ වෙන්න පුළුවන්ද? කියනවා ඒත් අපි මෙයා ගැන බලා ගන්න ඕනනේ. කියනවා මං ඉක්මනට ගිහින් එන්නම්. ඒත් ડોක්ටර් කිව්වනේ නර්ස් දෙන්නෙක්ට මෙතන ඉන්න කියලා. කියනවා හරි මං ගිහින් එන්න ඉක්මනට එන්නම්. මම මෙතනට වෙලා ඉන්නකො මෙයාව බලාගෙන. කියනවා ඒත් හදිස්සියක් වුණොත් කියනවා අනේ මං කියන දේ අහලා මට උදව්වක් කරන්නකෝ කියලා මේ වෙලාවේදී නර්ස් මෙතනින් යනවා. කියනවා අනේ මං කියන දේ අහලා මේ වෙලාවේදී නර්ස් මෙතනින් යන එක නර්ස් කෙනෙක්. ඒ වෙලාවේදී සිමෝනිකා කොට්ටේ තද කරගෙන මේ වෙලාවේ ගගන්ව මරන්න තමයි උත්සාහ කරන්නේ. මේ වෙලාවේදී කියනවා මට අද ගොඩක් සතුටක් දැනෙනවා. ඔයා මේ විදියට විඳවලා මැරෙද්දි කියලා කියද්දි දැන් මේ ගගන්ට චුට්ටක් සිහිය තියනවා. සිමෝනිකාගේ අත අල්ලනවා ඒත් ගගන්ට ලොකු සිහියක් නැහැ සිමෝනිකාත් එක්ක සටන් කරන්න තරම්. ඒ සිමෝනිකා ඊටමත් වේගයෙන්ම කොට්ටේ තියලා මේ වෙලාවේ ගගන්ව මරන්න තමයි උත්සාහ කරන්නේ. මේ වෙලාවේ සිමෝනිකාට මතක් වෙනවා මගේ ආදරේ මගෙන් මුදරගත්ත ඔයා. ගගන් ඔයාට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ වෙනවා කියලා සිමෝනිකා කියව මේ වෙලාවේදී කොට්ටේ තද කරනවා ගගන්. මේ වෙලාවෙන් දැන් ගගන්ටත් මේ සටන් කරන්න ශක්තියක් නැහැ සිමෝනිකාත් එක්ක. ගගන් එකපාරටම දැන් අත තියන් හිටියා. දැන් ගගන් අත තියන්නේ නැහැ මේ වෙලාවේ සිමෝනිකාව වළක්වන්න. ඉතින් සිමෝනිකා කියනවා නෑ ඔයාට මම පුංචි හුස්මක්වත් ගන්න දෙන්නේ නැහැ. ඔයා මැරිලාම යන්න ඕනේ ගගන්. ඔයා කරපු පව් වලට ඔයා වන්දි ගෙවන්න ඕනේ කියලා මේ වෙලාවේදී සිමෝනිකා කියමින් කොට්ටේ තද කරනවා. කියනවා ඔයා මැරිලත් ඔයා මැරුණත් කියලා මං හිතන්නේ නැහැ. ඒත් මං ඔයාට කොට්ටේ තියෙනවා. ඔයා ඒ තරම් වැරදි දෙයක් මට කරේ කියලා කියනවා. මේ වෙලාවේදී කියනවා ඔයාගේ පඩ නැති වෙනකම්ම මම කොට්ටේ තියනවා කියලා කියද්දි එකපාරටම මෙතට එනවා පොලිසියට කියනවා. එයාට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා මේ වෙලාවේදී නර්ස් කියද්දි සිමෝනිකාව ගහලා දාලා නර්ස් යන්න හදද්දි සිමෝනිකා අල්ලගන්නවා නර්ස්ව. කියනවා තමුන් කොහේ යන්නද? තමුන්ට තේරෙන්නේ නැද්ද මං කියන දේ? මෙයා මං ආදරය කරපු මගේ ආදරය මරලා දැම්මා. එහෙම දෙයක් කරා මේ ගගන්. ඒක නිසා ඔයා මේ දේ කාටවත් කියන්න එපා. කියනවා මට ඒ දේ කරන්න බෑ මං පොලිසියට කියනවාමයි කියලා. කියනවා අනේ මං කියන දේ අහන්න කියලා සිමෝනිකා බැගෑපත් වෙනවා. කියනවා නෑ මම එක සැරයක් කිව්වනේ ඔයාගේ ආදරේ ආයේ ජීවත් වෙන්නේ නෑනේ දැන් ගගන්ව මැරුවා කියලා. කිසිම වැඩක් වෙන්නේ නෑ. ඔයා මේ කරපු දෙයට අනිවාර්යයෙන්ම ඔයාට වන්දි ගෙවන්න වෙයි. කියලා කියද්දි මේ වෙලාවේ කියනවා තමුන් මං කියන දේ අහන්නෙම නෑ නේද කියලා මේ වෙලාවේදී සිමෝනිකා අර මිනිහයාගේ කට මේ වෙලාවේ අතින් අල්ල ගන්නවා. කියනවා තමුන් මං කියන දේ අහන්නේ නෑනේ. කට පියන් ඉන්න බෑ. කට වැඩිනේ. ඒක නිසායි තමුන්ට අද මෙහෙම වෙන්නේ කියලා මේ වෙලාවේදී සිමෝනිකා ඒ හෙදියෝ බිමට තල්ලු කරනවා. මේ වෙලාවේදී බිමට තල්ලු කළා අර ගගන්ව මරන්න ගිය කොට්ටේ අරගෙන ඊට පස්සේ ඒ මිනිහයාගේ මූණට තියලා කොමරේ ඒ හෙදියෝ මරන්න තමයි සිමෝනිකා උත්සාහ කරන්නේ. කියනවා කට පියාගෙන ඉන්න බෑනේ. ඒකයි තමුන්ට අද මැරෙන්න වෙන්නේ. තමුන්ගේ මරණය ලියවෙලා තියෙන්නේ මෙහෙම වෙන්නේ නැති. ඒකනේ තමුන්ට අද මැරෙන්න වෙන්නේ කියලා මේ වෙලාවේදී කොට්ටෙන් තද කරන අර මිනිහයා කෙදිරි ගානව හයියෙන් බේර ගන්න විදියක් නැහැ. දැන් කාටවත් සිමෝනිකා කොට්ටේ තද කරලා අර මිනිහයා මරන්න යනවා. මේ වෙලාවේදී ওই විදිහට කොට්ටේ තද කරලා මරනවත් එක්කම මේ මිනිහයා මිය යනවා.
ඊපස්සේ මොනිකා කරන වැඩේ හෙදියගේ අතින් අදගෙන මේ වෙලාවේදී අල්මාරියක් ගාවට අරන් යනවා. මේ වෙලාවේ ඉමීට ඔය විදිහට අදන් ඇවිල්ලා අල්මාරියේ දොර අරිනවා. අල්මාරියේ දොර ඇරලා මේ හෙදියව එතනින් නිකන් ඉඳන් ඉන්නවා වගේ තියනවා. ඉඳන් ඉන්නවා වගේ කකුල් දෙකක් දාලා අල්මාරිය අතට දාලා කොහමරි සිමෝනිකා ඒ අල්මාරියේ දොර වහනවා. දොර වහලා සිමෝනිකා අල්මාරිය ලොක් කරනවා. ලොක් කරලා මේ වෙලාවේ සිමෝනිකාට ලොකු සැනසීමක් දැනෙනවා මේ දේවල් කවුරුත් දැක්කේ නැති හින්දා. හිතනවා හරි දැන් ගගන්ගේ වාරේ. ගගන් මැරෙන්න ලෑස්ති වෙන්න කියලා සිමෝනිකා හිතන්දී ආච්චි ඉන්දුවාච්චි අරණ ගමන් ඉඳි ආලියා කියනවා මරණන් දැන් මේ ස්පිරිතාලේ ඉඳලා එපා වෙලා. අපේ අයියාට ඉක්මනට හොඳ වෙයිද දන්නේ නැහැ කියලා කියද්දි රාජ් කියනවා ඇයි මුන්නිට හොඳ වෙන එක කියනවා මට මුන්නිගේ වැඩක් නැහැ. මට ඕනේ ආච්චිව විතරයි. කියනවා අර බලන්න ආච්චි ඉන්දුවාච්චි කියනවා එයාලා මොනා ගැන හිතුවත් මට වැඩක් නැහැ. මට මුන්නි ගැන කොහොමදත් වැඩක් නැහැ. මට මගේ අයියාව බේරගත්තම හොඳටම ඇති. අනිත් එක රාජ් අයියා ඔයාලට තේරෙනවනේ අපිට මුන්නි ගැන කිසිම හැඟීමක් ඇති වෙන්න ඕනේ නැහැ. අපිට අයියාව බේරගත්තම ඒ ඇති කියලා ආලියා කියද්දී මේ වෙලාවේ ආච්චි කියන්නේ සිමෝනිකා ඉක්මනට ආවෙත් නැහනේ. සිමෝනිකානේ ගගන් ගාවේ ඉන්නේ. මං හිතන්නේ අපේ ගගන්ට හොඳ වෙලා ඇති. කියනවා ඔව් ආච්චි එහෙම වෙන්නත් පුළුවන් අපි ඉක්මනට යමු. රාජ් අයියා එනවද? කියනවා මට බෑ ආලියා මම මෙතන ඉන්නම් ඔයාලා ගිහින් බලන්න කියලා මේ වෙලාවේදී රාජ් කියද්දී හැමෝම කට්ටිය යනවා ගගන්න බලන්න. ඔය වෙලාවේදී සිමෝනිකා අර ගගන්ගේ ඇඟේ තිබ්බ රෝස මල් අනම්මනම් ඔක්කොම ටික කුණු බක්කියට දාලා කියනවා මේ වෙලාවේ හරි දැන් ඔක්කොම හරි. දැන් තමුන් මැරෙන්න ඕනේ. ඉස්සලාම් බලන්න ඕනේ තමුන් තාම දැන් මැරිලා දන්නෙත් නැහැ කියලා මේ වෙලාවේදී කොට්ටිය අරගෙන බලනවා හුස්ම ගන්නවද කියලා ගගන්. කියනවා තමුන් තාමත් 50 දිනවද? නෑ. තව ජීවත් වෙන්න බෑ ඔයාට. ඔයාගේ කාලේ මෙතනින් අවසන් කියලා මේ වෙලාවේදී සිමෝනිකා ගගන් ගාවට මේ වෙලාවේ කොට්ට තියන්නේ අද්දිම ආච්චිගේ කටහඬ ඇහෙනවා. ගගන් කියලා කියද්දි දැන් සිමෝනිකා එකපාරටම බය වෙලා දැන් එයා මේ කරන්න ගිය දේ ආච්චි ඉන්දුආච්චි ආලියා දැක්කද කියලා. මේ වෙලාවේදී දැන් සිමෝනිකාට කරගන්න දෙයක් නැහැ. සිමෝනිකා ඊට පස්සේ කොට්ටේ තියනවා ගගන්ගේ ඔළුව ගාවේ. කියනවා අනේ සිමෝනිකා මගේ ගගන් පුතා ඇස් ඇරියේ නැද්ද? එයාට මොකද මේ වෙලාව තියෙන්නේ? අයියෝ ගගන් ඇස් අරින්නකෝ. ඔයාට මුකුත් වෙන්නේ නැහැ මගේ ගගන් පුතේ කියලා මේ වෙලාවේදී ආච්චි කියනවා. ඔයාලා දැන් හැමෝම කටේ දැන් කලබල වෙලා ඉන්නේ. සිමෝනිකාත් මෙතනින් අයින් වෙනවා. කියනවා අපි ඉක්මනටම ડોක්ටර් කෙනෙක්ට කතා කරන්න ඕනේ. මං ගිහින් ડોක්ටර් කෙනෙක්ට කතා කරන්නම්. සිමෝනිකා කියනවා නෑ. මෙතන ඉන්න නර්ස්ට කතා කරන්න එපා. නර්ස් නෑනේ. දැන් මෙයා නර්ස්ව මැරුවානේ. ඒකයි මෙයා මේ විදිහේ කතාවක් කියන්නේ. කියනවා ඒ වුණාට බෑනේ. එහෙනම් ડોක්ටර්ට හරි කතා කරන්න ඕනේ. ඉන්න මං ડોක්ටර්ට කතා කරන්නම්. සිමෝනිකා කියනවා නෑ මම ડોක්ටර්ට කතා කරන්නම්. කියනවා එහෙනම් තමුන් යනවා. ගිහින් ડોක්ටර්ට කතා කරන් එනවා. කියනවා ඒත් මෑම් මම හිතන්නේ ડોක්ටර් මෙතන කලින් ආවලා ඔක්කොම චෙක් කරලා කියා. දැන් අවශ්‍ය නැහැනේ. කියනවා මං කිව්වනේ තමුන්ට එක සැරයක්. තමුන් මට පිටුපල යනවද? මං කිව්වනේ තමුන් ඉන්න අපේ ගෙදර වැඩ කරන්න. ගිහිල්ලා එකක් එනවා ડોක්ටර්ව. මට වැඩක් නැහැ. කියනවා ඒත් ෆැමිලි මෙම්බර් කෙනෙක් කතා කරොත් විතරයි ડોක්ටර් එන්න පුළුවන් කියලා කියනවා. කියනවා එහෙනම් ડોක්ටර්ට ගිහින් කියනවා ෆැමිලි මෙම්බර් කෙනෙක් කතා කරනවා මේ ගගන්ට කොහොමද කියලා බලන්න. මගේ අයියාට මොනවා වෙලාවත් දන්නේ නැහැ. තමුන් මං කියපු දේ අහලා වැඩ ඕනේ නැහනේ. ගිහින් කතා කරන් එනවා ડોක්ටර්ව. මේ අයියට මොනවා වෙලාවත් දන්නේ නැහැ. අනිත් එක තමුන් හිතුවද මේක ඔෆිස් එක කියලා. එක සැරයක් බල්ලා ගියාම හොඳ වෙන්නේ. මේ ඉන්නේ පේෂන්ට් කෙනෙක්. මෙයාට හොඳ වෙන්නත් පුළුවන් නැත්නම් තත්ත්වය දරුණු වෙන්නත් පුළුවන්. ඒ නිසා මං කියන දේ අහලා යනවා යන්න මෙතනින් කියලා සිමෝනිකාට එලවලා ડોක්ටර්ට ගේන්න එක්කන් එන්න කියලා සිමෝනිකාව යවනවා ආලියා. මේ වෙලාවදී ආලියා හිතන්නේ මේ සිමෝනිකා මේ විදිහට හැසිරෙන්නේ. ඒක නෙවෙයි අද්දුආච්චි. ඔයාලට තේරෙන්නේ නැද්ද සිමෝනිකාගේ හැසිරීම ටිකක් වෙනස් කියලා. මේ වෙලාවේදී එහෙම කියද්දි ඉන්දුආච්චි කියනවා අපිට මේ වෙලාවේදී සිමෝනිකා ගැන හොයන්න වෙලාවක් තියනවාද? බලන්න. ඔයාගේ අයියා මේ ලෙඩ ඇඳේ ඉන්නවා. අපි මේ අයියා ගැන බලන්න ඕනේ කියලා මේ වෙලාවේදී ඉන්දුආච්චි කියනවා. ඊට පස්සේ ආච්චිට අහු වෙනවා ඔක්සිජන් බටේ නිකන් ගැලවිලා තියෙනවා. කියනවා මේ බලන්නකො ඉන්දු මේ බටේ හරිනම් ගගන්ගේ නහය නේද තියෙන්න ඕනේ. මේ කොහොමද ගැලවිලා තියෙන්නේ කියලා කියද්දි සිමෝනිකා එළියට ඇවිල්ලා හිතනවා ආලියා තමුන් දන්නේ මගේ හැටි. කමක් නැහැ මං එළියට ඇවිල්ලා දැන් ડોක්ටර්ට කතා කරන්නම්කෝ කියලා මේ වෙලාවදී සිමෝනිකා යනවා ડોක්ටර්ට කතා කරන්න. කියනවා ડોක්ටර් වාට එන්න පුළුවන්ද ගගන්න බලන්න. කියනවා මම මේ පේෂන්ට් කෙනෙක්ගේ දෙයක් චෙක් කරන එක මං ඉන්නේ. කියනවා ඒත් එන්න. කියනවා හරි මං එන්නම් මට විනාඩි දෙකක් දෙන්න කියලා මේ වෙලාවදී ડોක්ටර් කියනවා හරි එහෙනම් කියලා. මේ වෙලාවේදී සිමෝනිකා හිතන්නේ මොනවා වුණත් මට ගගන්න මරන්න තිබ්බ අවස්ථාව නැති වෙලා ගියා. මොනවා වුණත් මම ගගන්ට නම් ඉන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියද්දි දැන් ડોක්ටර්ත් එනවා මෙයාත් එක්ක. ડોක්ටර් මුලින්ම යන්නේ ෂනායේ කාමරේට. මේ වෙලාවේදී නර්ස්ගෙන් අහනවා කොහොමද මෙතන හිටපු අනිත් නර්ස්. කියනවා එයා ගියානේ ගගන් සර්ව බලන්න. කියනවා මං ඔයාලට කිව්වා නේද මෙතන නර්ස් දෙන්නෙක්ට ඉන්න ඕන කියලා. මෙතන එක නර්ස් කෙනා ඉන්නේ. මං ඔයාලට කියපු දේවල් ඔයාලා පිළිගන්නේ නැද්ද? ඇයි ඒ නර්ස් මෙතනින් ගියේ? ඒ නර්ස්ට දැම්මම මෙතනට එන්න කියන්න. කියනවා ඒත් කියනවා
ඒත්ස මේත්ස නෙමෙයි මං කියන විදියට වැඩේ කරන්න. මෙතන තව නර්ස් කෙනෙක් ඕනේ. මං එනකොට තව නර්ස් කෙනෙක් හිටියේ නැත්නම් මම ආගෙන බලා ගන්නම් කියලා ડોක්ටර් කියනවා. එහම කියද්දි කතාව සිමෝනිකා අහන් ඉඳලා ડોක්ටර් ගියාට පස්සේ එනවා ෂනාය ඉන්න කාමරේට. දැන් අර නර්සුත් මෙතන ඉන්නවා. මම වෙලාවෙදි සිමෝනිකා ඇවිල්ලා ෂනායත් එක්ක කතා කරන්න යන්නේ. මම නම් දන්නවා. ඔයා හරිම හොඳ කෙනෙක් ෂනාය. ඔයා ඔයාගේ මහත්තයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි. මං දන්නවා ගොඩක් හොඳයි. ඔයා මටත් උදව් කරලා තියෙනවා. ඒත් එක දෙයක් ඔයා කරා වැරදි. ඒ තමයි ඔයා ගගන් ආරක්ෂා කරා. එයා තමයි මගේ ආදරය උදුරගත්තේ. ඒක නිසා ඔයා හැම වෙලේම වගේ ගගන්න බේරගත්තා. මං කරපු හැමදේම වගේ ගගන්න බේරගන්න උත්සාහ කරේ ඔයා. හැබැයි මං දන්නවා මේම. ඔයා හරිම හොඳ කෙනෙක්. ඔයා මට උනත් උදව් කරලා තියෙනවා. ඔයාගේ අතේ කිසිම වැරද්දක් නැහැ. ඔයා උනත් ඔයාගේ ආදරේ බේරගන්නනේ මේ හැමදේම කරන්නේ. ඒත් එහෙමයි කියලා මගේ ආදරයට මං අසාධාරණයක් කරන්නේ නැහැ. මං යාට පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම ගගන්න මරනවා කියලා. ඒක නිසා මං අනිවාර්යයෙන්ම යාව මරන්නම ඕනේ. මං දන්නේ ෂනායා ඔයාත් හැබැයි මගේ පැත්තට විරුද්ධ වුණත් ඔයාටත් මැරෙන්න වෙයි. ඔයාටත් ඉක්මනට මැරෙන්න වෙයි. මොකද ඔයා තමයි හැම වෙලේම ගගන්න බේරගත්තේ. නැත්තම් මෙලහකටත් ඔය ගගන් කියන මිනිහයා මැරලා ගියේ. ඔයා ඔයාගේ ආදරේ බේරගන්න ඇති. ඒත් මම මගේ ආදරයට යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා එහෙම කියද්දි එකපාරටම දකින්නවා ෂනායගේ ඇස් දෙක ඇරිලා. මේ වෙලාවේ හිතන්නේ ෂනාය මැඩම් මාට මං කියන දේවල් ඇහුණද කියලා කියද්දි ආයෙමත් ෂනායගේ ඇස් දෙක වැහිලා. මේ වෙලාවේ හිතන්නේ thank god ෂනායට මං කියපු කිසිම දෙයක් ඇහිලා නැහැ. මම කරන දේවල් කවුරුත් දැනගන්නට මම කැමති නැහැ කියලා කියද්දි මේ වෙලාවේ දකින්නවා ෂනායට ලං වෙලා මේ වෙලාවේදී කතා කරනවා. නර්ස් ඇවිල්ලා කියනවා මේ මොකද මේ ඔයා මේ මොකද්ද මෙතනට වෙලා කරන්නේ? මම ડોක්ටර්ත් එක්ක ගිය වෙලාව ඔයා මොකද මෙතන කරේ? කියනවා මේ ඉන්නේ මගේ ෂනාය මැඩම්. ඇයි ඔයා මට මොනවා උගන්වන්නද? මොනවා උගන්වන්නද කියන්නේ? ඔය විදියටද පේෂන්ට් කෙනෙක් ගාව ඉන්නේ. කියනවා මට ඒ දේවල් කියලා දෙන්න හදන්න එපා ඔයා. කියනවා කලින් ඔයාගේ අර කලින් හිටපු නර්ස් ඉන්නව නේද? මම ගගන් සර් එක්ක ගාව ඉද්දි ඒ නර්ස් ඇවිල්ලා මට කරදර කරා. දැන් ෂනාය මැඩම් ගාවට ආවට පස්සේ ඔයා මට කරදර කරන්නේ නැවද කියලා සිමෝනිකා අහනවා. කියනවා මම මෙතන කරදර කරන්න නෙමෙයි ආවේ. මං ආවේ මගේ රාජකාරිය කරන්න. මෙතන නර්ස්ලා දෙන්නෙක් ඉන්න ඕනේ. අනිවාර්යෙන් අනිත් නර්ස්ුත් දැන් කොහෙ ගිහින්ද දන්නේ. එහෙම කියද්දි සිමෝනිකා තරහෙන් වගේ ඒ නර්ස් දිහා බලන් ඉන්නවා. ඒත් සිමෝනිකාට කිසිම වැරද්දක් කරපු නැති හින්දා ඒ නර්ස් සිමෝනිකා හිමීට එතනින් මාරු වෙනවා. සිමෝනිකා හිතන්නේ ෂනායා ඔයාටවත් මං ගගන්ට කරන දේ වළක්වන්න බෑ. ඔයාටත් සමහර විට මැරෙන්න වෙයි. මොකද ඔයාගේ තත්ත්වය හොඳ නැහැ කියනවත් එක්කම තමයි කතාව අවසන් වෙන්නේ. මේ විදිහට තමයි හිරු ටීවී එකේ කතාව අවසන් වෙන්නේ. ඒත් කතාවේ ඇත්තම අවසානය තමයි මේක. ඇත්තටම මේ වෙද්දී ෂනායටයි ගගන්ටයි ඒගොල්ලෝ දෙන්නදම කියලා දුවලා දෙන්නෙක් ඉන්නවා. දුවලා දෙන්නෙක් ඉන්නවත් එක්කම තනුවගේ කරදරත් ෂනායටයි ගගන්ගේ ඉවර වෙන්නේ නැහැ. ඇත්තම අවසානය වෙන්නේ අවුරුදු කිහිපයකට පස්සේ ෂනාය ගගන් පස්සේ මැරයෝ එලවනවා. මේ වෙලාවේදී එදෙන්න දුවනවා. දුවන්න බැරිම තැන එතන හෙල්ලයක් තියෙන යන්න විදිහක් නැහැ. මේ වෙලාවේදී ගගන්ට වෙඩි තියන්න යද්දි ෂනාය ඉස්සරහට එනවා. ඊට පස්සේ ওই විදිහට වෙඩිල්ල තියද්දි ෂනාය ඉස්සරහට වෙලා ඉද්දි ෂනායව අයින් කළා. මේ වෙලාවේ ගගන්ටම වෙඩිල්ල වද්ද ගන්නවා ගගන්. මේ වෙලාවේදී එකපාරටම ෂනායට සින්දූර් ගෑවෙනවා ගගන්ගේ අතින්. ගගන් එකපාරටම හෙල්ලෙන් බිමට වැටෙනවා. මේ වෙලාවේදී ෂනාය කෑ ගහලා කියන්නේ ගගන් කියලා. මේ වෙලාවේදී කෑ ගහලා කිව්වත් ෂනායට ගගන්ව බේරගන්න වෙන්නේ නැහැ. ගගන්ව කට්ටියක් ඉස්පිරිතාලෙට ගෙනින් එද්දී කොමරි ෂනාය ඉස්පිරිතාලට ඇවිල්ලා ඉස්පිරිතාලේ ගගන් ඉන්න කාමරයට එනවා. කාමරයට ඇවිල්ලා කාමරේ දොරත් වහගන්නවා ෂනාය. කියනවා අනේ ගගන් එකපාරට මේ අපිට මොකක්ද උනේ? නෑ මොකුත් වෙන්නේ නෑ ඔයාට. ඔයාට පුළුවන්. ඔයා ජීවිතෙත් එක්ක සටන් කරන්න ඕනේ කියලා මෑවලාවේදී ගගන්ගේ අතට කිස් එකක් දීලා ෂනාය කියනවා කිසිම වෙලාවක සැලෙන්න එපා. ඔයාගේ ෆොගී වත් එක්ක ඉන්නවා. ඔයාට මුකුත්ම වෙන්නේ නෑ ගගන් කියලා මෑවලාවේදී ෂනාය අඬමින් ගගන්ට කිස් එකක් දෙමින් කියනවා. එකපාරටම ගගන්ගේ අත විසික් වෙලා බිමට වැටෙනවා. ෂනාය දකිනවා. ඒ වගේම ෂනාය දකිනවා මැෂින් එකේ ගගන්ගේ පල්ස් වැඩ කරන්නෙත් නෑ. වැඩ කරනවා පෙන්වන්නෙත් නෑ. මේ වෙලාවේදී ගගන් හිතන්නේ අනේ නෑ එහෙම දෙයක් නම් වෙන්න බෑ. අනේ දෙවියනේ කියලා මේ වෙලාවේදී ෂනාය ගොඩක් දුක් වෙනවා. කියනවා නෑ ගගන් නෑ. ඔයාට මාව දාලා යන්න බෑ ගගන්. ඔයාගේ ෆොගීව දාලා ඔයාට යන්න බෑ. මං ඉන්නවා ඔයාත් එක්ක. ඔයාට මාව දාලා යන්න බෑ. මං කිව්වනේ අපි යනවා නම් අපි දෙන්නම එකට තමයි යන්න ඕනේ. ඒත් ඔයාට මාව දාලා යන්න බෑ. කොහොමද බෑ? නෑ ඔයා ජීවත් වෙනවා කියලා නෑනාවේදී ආයමත් කිස් එකක් දීලා ෂනාය කියන්නේ නෑ ගගන් නැහැ. ඔයාට මාව දාලා යන්න බෑ.
එහෙම වෙන්න දෙයක් බෑ කියලා මේ වෙලාවේදී ඉතාමත් සංවේදීව ශනාය කියනවා. ඇත්තටම වීඩියෝ දසුනෙන් මේක සිංහලෙන් අඩකවල ඔයාලා බැලුවොත් ඔයාලගේ ඇස් දෙකට කඳුලක් එයි. ඒ තරම් වේදනාවෙන් ඒ තරම් දුකින් ශනාය මේ කතාව කියනවා. ඇත්තටම කිව්වත් මම මේ දේ කියනවට වඩා ඒ දේ බලුවොත් ඔයාලට ගොඩක් දුක හිතෙයි. ඉතින් ඔය විදිහට ශනාය කියන්නේ ඇයි මාව දාලා ගියේ? ඔයාට මාව දාලා යන්න බෑ. ඔයා මට පොරොන්දු වුණා නේද? ඇයි ගගන් නෑ ඔයාට මාව දාලා යන්න බෑ. මම ඩොක්ටර්ට කතා කරනවා. ඉන්න මම ඩොක්ටර්ට කතා කරන්නම් කියලා මේ වෙලාවේදී ශනාය නැගිටලා ඩොක්ටර්ට කතා කරන්න යද්දී එකපාරටම ශනායගෙත් හුස්ම නැති වෙලා යනවා. ශනාය ගගන් ගාවම මිය යනවා. මිය ගිහින් එකපාරටම ශනායව වැටෙනවා. එතන තියෙන බිමට වැටිලා ඉද්ද එකපාරටම ගගන් වගේ තව කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ශනායගේ ඇඟෙන් ඒ ආත්මය ඇවිල්ලා ගගන්ව වැළඳ ගන්නවා. මේ වෙලාවේදී ඒ දෙන්න වැළඳන් ඉද්දී කියනවා මං හිතුවේ අපි දෙන්න වෙන් වුණා කියලා. නෑ. අපි දෙන්නව කවදාවත් වෙන් කරන්න බෑ. මොකද අපිට මේ ආත්මෙක් වෙන්න බැරි වුණත් අපිට තව ලෝකෙක වෙනම ආත්මයක අපිට ලං වෙලා ඉන්න පුළුවන් කියලා ගගන්ට කතා කරලා කියනවා. මට ගොඩක් සතුටුයි. අපි දෙන්න හැමදාමත් එකට ඉන්නවා. ගගන් කියනවා ඒත් එක දෙයක් තියෙනවා. අපේ දරුවෝ දෙන්න ඒ දෙන තනියම අපි අපේ පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. මට නම් යන්න වුණා. ඒත් ඔයා ඉන්නවනේ. ඔයා ඒ දේවල් ඉෂ්ට කරන්න ඕනේ. කියනවා නෑ මට ඔයත් එක්ක ඉන්න ඕනේ. මගේ පවුල තමයි ඔයා. නෑ ගගන් මට ඔයාව දාලා යන්න බෑ කියලා ශනාය ගගන්ව වැළඳ ගන්නවා. කියනවා ඒත් මං කියන දේ අහන්න. උඩ ඉන්න කට්ටිය මට කතා කරනවා. මට යන්න වෙනවා. පේනව නේද? මං ගියාට ඔයා මාත් එක්ක තරහ වෙන්න එපා. කියනවා ඒත් ගගන් බෑ මට ඔයාත් එක්ක ඉන්න ඕනේ. ඔයා තමයි මගේ මුළු ජීවිතේම. ඔයා තමයි මගේ පවුල. කියනවා ශනාය මුරණ්ඩු වෙන්න එපා. එහෙම කියද්දි කියනවා නෑ කියලා මේ වෙලාවේදී ආයෙම ශනාය ගගන්ව වැළඳ ගන්නවා. මේ වෙලාවේදී කියනවා ඔයා මට ඉන්න කිව්වත් මට ඉන්න බෑ ශනාය. ඉන්න පුළුවන් නම් මං ඉන්නවා. ඒත් මට ඉන්න බෑනේ. මට කතා කරනවා. ඉතින් මට යන්න වෙනවා. ඔයාගේ ජීවිතය මෙතනින් අවසන් වෙන්නේ නෑ ශනාය. ඔයාගේ දරුවෝ දෙන්නව රැක බලා ගන්න ඕනේ. ඒ දෙන්න බැරි වෙනවා ඉන්න ඕනේ. කියනවා මං කියන දේ අහන්න ශනාය. මට මේ වෙලාවේදී ඔයාට පිළිතුරු දෙන්න බෑ. කියනවා ඇයි බැරි? ඇයි ඔයාට මාත් එක්ක ඉන්න බැරි? කියනවා මට එහෙම ඉන්න ඕන උනත් මට ඉන්න බෑ. අපි අපේ පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ ශනාය. මතකයිනේ ෆොගි අපේ පොරොන්දු ඒ දේවල් අපි දරුවන්ට අපේ ජීවිතේ දීලා අපි දරුවන් වෙනුවෙන් අපේ ආදරේ කැප කරමු. දන්නවා ඔයාටත් දවසක මාව හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා එකපාරටම ගගන් නැති වෙලා ගිහිල්ලා ඒ ශනාය වගේ හිටපු කෙනාගේ ආත්මය එකපාරටම ආයෙත් ශනාය ගඟට එනවා. මේ වෙලාවදී ශනාය හැරෙනවා. කියනවා ගගන් නෑ මොකක්ද එහෙ වුනේ? ඉතින් ඇත්තටම මෙතනදී උනේ ගගන් ශනාය ආත්ම දෙකත් එක්ක කතා කරලා ඉඳලා එකපාරටම ගගන්ගේ ආත්මය නැති වෙලා යන එක. ඉතින් ඔය විදිහට තමයි කතාවේ ඇත්තම අවසානයේ සිද්ධ වෙන්නේ. කතාවේ අදියරවල් දෙකක් තියෙනවා. දෙවන අදියරේදී පුංචි දෙයක් මං කියන්න. දෙවන අදියර වන විට ශනායත් ඉන්නවා. මේ වෙලාවේදී ශනාය ඉතාමත් රූමත් වෙලා එයා මොඩ් වෙලා එයා ගායිකාවක්. ලෝකේ ප්‍රසිද්ධ ගායිකාවක්. ඉතින් මේ වෙනකොට ශනාය ඉතාමත් දක්ෂ කෙනෙක් වන අතර ශනායට හැමෝම කට්ටිය වගේ ටිකක් බයයි. එතන ඉන්න හැමෝම කට්ටිය ශනාය එද්දී ඒගොල්ලොන්ගේ වැඩවල නිරත වෙනවා. මොකද ශනාය නීත්ව ඉන්න කැමති කෙනෙක්. ඉතින් මේ වෙලාවේදී එක මිනිහෙක් කියනවා අපි හැම කෙනෙක්ගේම වගේ පින්තූර ඇඳා. පරණ ආටිස්ට්ලාගේ. මිස්ටර් බලන්න පුළුවන්ද? කියනවා හරි මම බලන්නම් කියලා මේ වෙලාවේදී ශනාය යනවා. ශනාය දකිනවා එක එක ගායකයන්ගේ පින්තූර ඇඳලා තියෙනවා. ඒ වෙලාවේ දකිනවා ගගන්ගේ පින්තූරය. මේ වෙලාවේදී කියනවා ආදරේදී ඔයා මට දුකක් දුන්නා. ඔයාට මං කවදාවත් සමාව දෙන්නේ නැහැ. ඒ දේ හරි ගස්සනකම් කියලා මේ වෙලාවේදී ශනාය කියනවා. ඔය විදියට තමයි ආදරේ මං ආදරේ දෙවන දිගහැරුමදී කතාව පටන් ගන්නෙ. පළවෙනි දිගහැරුම නම් අවසන් වෙන්නේ අන්තිමට ගගන් මැරෙන තැන. ඉතින් ඇත්තටම කිව්වොත් ලංකාවේ විකාශය වෙන විදියට කතාව හරිම වෙනස් විදියකට තමයි අවසන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් කතාවේ අවසානය නම් මේ තමයි.